අපි දව දෙයකට කතා කරොත් මේ හරහා මේ දෙමව්පියන් සම්බන්ධ කරගෙන අපි මේ සාකච්ඡාව කරන නිසාම අහන්නට හිතන තව දෙයක් තමයි දැන් ගොඩක් දෙමව්පියෝ කැමති දරුවා වෙහෙස වෙනවට අධ්‍යාපනය සඳහා බාහිර ක්‍රියාකාරකම් වලට වෙහෙස වෙනවට වඩා අධ්‍යාපනය සඳහා මේ ගණන් හදන්න විද්‍යාව පාඩම් කරන්න මේ පාඩම් කරන එකට ගොඩක් කැමති. නමුත් දෙමව්පියන් හිතන්නේ නැහැ දරුවාගේ මානසික මට්ටම දැන් මේ මොලේට දරා ගන්නට පුළුවන් කොටසක්ද මොලේ අපි ඔබ විග්‍රහ කරපු ආකාරයෙන් වම් මොලේ පමණක් භාවිතා කරනවාද කියන දේ මේ සඳහා ඒ අධ්‍යාපනය සඳහා භාවිතා කරන ඒ උත්සාහය විතරක් අපි ගන්නවා නම් දරුවාට කවදා හරි මානසික ව්‍යාකූලතාවයක් විභාගයට පෙර හෝ මානසික ආතතියක් ඇති වෙන්නට පුළුවන්. මේ දේ සමබර කරන්නේ කොහොමද? ඇත්තටම දක්ෂ ශිෂ්‍යයෙක් නම් යම්කිසි මට්ටමකට විතරක් වෙහෙසිලා විභාගේ පාස් වෙන්න කටයුතු කරන්න ඕනේ. එහෙම නැත්නම් අනවශ්‍ය මට්ටමකට වෙහෙසනවා කියන්නේ කායික වගේ මානසිකවත් ප්‍රශ්නයක්. සමහර විභාගේ දවසට විභාගයට යන්නත් බැරි වෙන්න පුළුවන්. ගොඩක් වෙහෙසෙන ගියොත්. ඉතින් එතෙන්දී දක්ෂ ශිෂ්‍යයෙකුට පුළුවන් විවිධාකාර වූ ක්‍රමවේදයන් පාවිච්චි කරන්න යම්කිසි මට්ටමකට වෙහෙසිලා උපරිම ප්‍රතිඵලයක් ලබා දෙන්න. ඒ ක්‍රමවේදයන් අතර එක හොඳ ක්‍රමවේදයක් තමයි යටිසිත පාවිච්චි කිරීම. අපි යටිසිත ගත්තොත් එහෙම දැන් සමහර ශිෂ්‍යයෝ ඉන්නවා නොදැනුවත්ව යටිසිත පාවිච්චි කරනවා. දැන් මම වුණත් යටිසිත කියලා එකක් දන්නේ නැතුව තමයි විශ්වවිද්‍යාලයේ අන්තිම වසර දක්වාම මගේ විභාග කටයුතු පහසුවෙන් වැඩි මහන්සි වෙන්නේ නැතුව පාස් වුණේ. නමුත් යටිසිත කියන එකක් දැනගෙන නෙමෙයි. නමුත් නොදැනුවත්ව මම යටිසිත පාවිච්චි කරනවා. අපි හැමෝම යටිසිත පාවිච්චි කරනවා දැනුවත් හෝ නොදැනුවත්ව. සමහර වෙලාවට අපි යටිහිත පාවිච්චි කරන්නේ නෙගටිව්. එහෙම නැත්නම් ඍණාත්මක දේවල් කියන්නේ ફોකස් කළා. එහෙම නැත්නම් ඒ මත එම්බගලගෙන. ඒතර අපිට ලැබෙන්නේ ඍණාත්මක ප්‍රතිඵල. සමහර වෙලාවට අපි බොහොම ජයග්‍රාහී දේවල් මත එල්බගෙන තමයි අපි යටිසිත පාවිච්චි කරන්නේ. එතකොට අපිට ජයග්‍රහණ ලැබෙනවා. ඍණාත්මක ඔබ සඳහන් කරේ වෙන එකක් නෑ කියලා හිතන් අපි කරන සමහර දේවල්. ඇත්ත වශයෙන්ම. ඉතින් යටිහිත කියන එක අපි දැනුවත් හෝ නොදැනුවත්ව පාවිච්චි කරන දෙයක්. නමුත් ඕනම සාර්ථක වෙච්ච ශිෂ්‍යයෙක් ගත්තොත් එහෙම ශිෂ්‍යයෙක් අධ්‍යාපනයේදී වගේම ක්‍රීඩාවකදී වුණත් යටිහිත දැනුවත් හෝ නොදැනුවත්ව පාවිච්චි කරලා තියෙනවා. බොහෝ විට ඒක වෙන්නේ නොදැනුවත්ව. නමුත් අපිට පුළුවන් නම් යටිහිත ඒකේ පාවිච්චි කරන විදිය දැනගෙන පාවිච්චි කරන්න. අපිට ඒකෙන් ඉමහත් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් අපි අධ්‍යාපන කටයුතු වලට වගේම බාහිර කටයුතු වලටත්. ඉතින් ඒක ඉතාමත්ම වැදගත් දෙයක් වෙනවා. මෙහි සාර්ථකත්වයට දැන් අධ්‍යාපනය හරි බාහිර ක්‍රියාකාරීත්වයක් හරි අපි සාර්ථක කරගන්නට යටිහිත අරමුණු කරගන්නේ කොහොමද? යටිහිත කියන දේ අපිට ආයාසයෙන් ලබා ගන්නට පුළුවන් දෙයක් නෙමෙයි. යටිහිතට හිතන දේ. අපිට ඒක નિરાයාසයෙන්ම මෙහෙම මෙන්න මේක මේ විදිහට වෙයි කියලා සිතුවීමක් නේ යටිහිත කියන්නේ. කොහොමද අපි මේක පාවිච්චි කරන්නේ සහ හඳුනාගන්නේ? ඔව්. යටිහිත කියන එක උත්තේජනය කරගන්න මුලින්ම ඔබ කළ යුත්තේ ඔබට කැමැත්ත ඇති කරගන්න ඕනේ. ආසාව. තමා කෙරෙහි ආශාවක් ඇති කරගන්න ඕනේ. කැමැත්තක් ඇති කරගන්න ඕනේ. තමා කෙරෙහි කැමැත්තක් ඇති වුණාම ඒක තමන්ගේ හදවතට දැනෙනවා. එතන තමා යටිහිත කියන එක උත්තේජනය කරගන්න පුළුවන් පළවෙනි ස්ථානය. ඊට පස්සේ යටිහිතෙන් ප්‍රයෝජන ගන්න නම් අපිට පුළුවන් වෙන්න ඕනි බොහොම රිලැක්ස් එහෙම නැත්නම් සංසුන් මානසිකත්වයක් ඇති කරගන්න. යම්කිසි මට්ටමකට සංසුන් මානසිකත්වයක් ඇති කරගන්න අපිට පුළුවන් නම් ඒ සංසුන් මානසිකත්වය ඇති කරගත්තට පස්සේ අපි හිතන පතන හැම දෙයක්ම ඇත්තක් බවට පත් වෙනවා. යම්කිසි සංසුන් මානසිකත්වයට පත් කරගන්න පුළුවන් නම් ඒ සංසුන් මානසිකත්වයට පත් වුණාට පස්සේ අපි හිතන පතන හැම දෙයක්ම ඇත්තක් බවට පත් වෙනවා. උදාහරණයක් හරියනවා. සාර්ථක වෙනවා. එහෙම නැත්නම් අපිට යටිහිතෙන් එහෙම නැත්නම් අපි ඉවෙන් අපිට විවිධාකාර වූ පිළිතුරු ලබා දෙනවා. මෙන්න මේක පාඩම් කරන්න. මේ ටික අද බලන්න එපා. මේවා විභාගයට එන්නේ නැහැ. ඒ විවිධාකාර වූ පිළිතුරු ලබා දෙනවා අපේ යටිහිතෙන්. ඒක ඒ තරම්ම සක්‍රිය වූ දෙයක්, ඒ තරම්ම දක්ෂ වූ දෙයක්. මොකද යටිහිතට පුළුවන් විශ්වයට සම්බන්ධ වෙන්න. ඒතර යටිහිතට පුළුවන් අපිට යටිහිත හරහා විශ්වයට සම්බන්ධ වෙන්න පුළුවන් නම් යම්කිසි පුජ්‍යලයකට රිලැක්ස් වෙලා එහෙම නැත්නම් සංසුන් වෙලා එතකොට අනිත් පුජ්‍යලෝ හිතන පතන ආකාරයත් අපිට දැනෙන්න ගන්නවා. ඉතින් ඒකයි දක්ෂ ශිෂ්‍යයෙකුට පුළුවන් බොහොම රිලැක්ස් වෙලා විභාගයට එන්නේ මොනවාද නැත්තේ මොනවාද කියන එක ගැන අවබෝධයක් ගන්න. එතනදද කියන්නේ අර පාඩම් කරපු ටිකම ආවා කියලා. ඇත්ත වශයෙන්ම සමහර ශිෂ්‍යයෝ ඉන්නවා බලාගත්ත ටික විතරයි ආවේ කියලා. ඇත්ත වශයෙන්ම. එතනින් එහා ප්‍රශ්න ඇවිල්ලා නැහැ. සමහර ශිෂ්‍යයෝ ඉන්නවා වැඩි පාඩම් කරන්නේ නැහැ ටිකක් යම්කිසි මට්ටමකට පාඩම් කරනවා. නමුත් ඒ අදාළ ටික දැනනවා මෙන්න මේ ටික තමයි එන්නේ. ඒ ටික හොඳටම පාඩම් කරනවා. ඒ ටික හොඳටම පාඩම් කරනවා. ඒ ටික හොඳටම පාඩම් කරා විතරක් නෙමෙයි ඒ ටික හොඳටම අභ්‍යාස කළත් යනවා. ඒවෙන් එන ප්‍රශ්න වලට පිළිතුරු ලියලත් යනවා.
එතෙන්දී විභාගයටත් එන්නේ ඒකමයි. ඒකමයි. ඉතින් එතෙන්දී ඒකෙන් වෙන්නේ අපිට යටිහිත මගින් අපිට කැමැත්ත ඇති කරගත්තාම අපිට යටිහිත මගින් සපෝට් එකක් එහෙම නැත්නම් සහයෝගයක් ලබා දෙනවා අපිට අපි කරේ තවත් කැමැත්ත වැඩි කරවන්න. මොකද අපේ විභාග හොඳට පාස් වුණාම අපි තවත් අපි කරේ තවත් කැමැත්ත වැඩි කරනවා. ඒ නිසා. ඉතින් වැදගත් වෙන්නේ අපි රිලැක්ස් වෙන්න ඕනේ. අපි සංසුන් වෙලා තමයි මේක යටිතර කියන්න ඕනේ. දැන් උදාහරණයක් වශයෙන් දිනපතා ආගමික වතාවත් කරන ශිෂ්‍යයෙකුට ශිෂ්‍යාවකට පුළුවන් ඒ ආගමික වතාවත් කරනකොට අපි සංසුන් වෙනවනේ. ඒ සංසුන් වෙච්ච මොහොතේදී අපිට පුළුවන් හිතන්න මට මෙන්න මේ විදිහට මගේ විභාග ප්‍රතිඵල එන්න ඕනි. මට මේ විෂය මේ අමාරුණත් මේක පාස් වෙන්න කොහොම හරි කටයුතු දෙන්න ඕනි කියලා. ඒ සංසුන් වෙච්ච මොහොතේදී. අනිත් පැත්තේ මම හොඳ උදාහරණයක් ගන්න මම පසුගිය මාසෙකට දෙකකට කලින් යම්කිසි ආයතනයක ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් කළා. ඒ ප්‍රෝග්‍රෑම් එක කළේ ආයතනයේ ඵලදායීතාවය වැඩි කරන්න. එතෙදි මම ඒගොල්ලන්ට කියා දුන්නේ යටිහිත පාවිච්චි කරන්නේ කොහොමද ක්‍රීඩා තරඟයක් ජය ගන්න කියලා. ඒ තරඟේ ඒ සමාගමේ අන්තිමේදී ගිය මාසේ තිබුණා ලොකු ක්‍රීඩා තරඟයක්. ඒ ක්‍රීඩා තරඟදී කම්පැනිස් ඒ සමාගමේ කියන්නේ කර්මාන්තශාලා 35ක් 40ක් තියෙන සමාගම මම ඒ ට්‍රේනින් කරපු කර්මාන්තශාලාවේ කණ්ඩායම වොලිබෝල් කණ්ඩායම වොලිබෝල් මැච් එකට යන්න කලින් චුට්ටක් වෙලා සංසුන්ව ඉඳලා හැමෝම සිහිනයක් දැක්කා ඒගොල්ලෝ වොලිබෝල් මැච් එක දිනනවා. ඊට පස්සේ ඒ කම්පැනි අය ලොකු මහත්තයා ඇහිල්ලා අහලා තියෙනවා මොනවද මේ කරන්න කියලා. ඒගොල්ලෝ කියලා තියෙනවා අපි ඩිස්ටර්බ් කරන්න එපා අපි පොඩි වැඩක් කරනවා කියලා. ඒ සිහිනය දැකලා ඒගොල්ලෝ වොලිබෝල් මැච් එකට ගියා. හැබැයි ඒගොල්ලෝ නෙමෙයි එතන හිටියේ දක්ෂතම වොලිබෝල් කණ්ඩායම. හැබැයි දින්නේ ඒගොල්ලෝ. ඒතර ඒකෙම කියනවා කණ්ඩායමක් විදිහට වුණත් අපිට යටිහිතින් ප්‍රයෝජන ගන්න. එකම අරමුණ එකම සිහිනේන දකින්නේ. දකින්නේ. හැබැයි මේක කරන්න ඕනි අපි බොහොම සංසුන් වෙලා. සංසුන් මානසිකත්වයක ඉඳගෙන තමයි අපි මේ සිහිනය දකින්න ඕනි. ඒක අපිට දැනෙන්න සලස්වන්න ඕනි. ඒ සිහිනය අපි පුළුවන් නම් වාචිකව කියන්න ඕනි. ඒ තුලින් අපිට පුළුවන් මේ යටිහිතේ සහයෝගයකට ලබා ගන්න. විශේෂයෙන්ම අපි නිදා ගන්න යන කලින් අපිට මේක කරන්න පුළුවන් නම් අපි නිදා ගන්නා වූ පැය 6 තුලදී යටිහිත අපි දීපු මෙසේජ් එකට එහෙම නැත්නම් අපි දීපු යෝජනාව වෙනුවෙන් වැඩ කරන්න ගන්නවා. අපිට හෙට විභාගෙ තියෙනම් අපි අද නිදා ගන්න කලින් කොච්චර අඩුවෙන් පාඩම් කළත් අපි ගැන සන්තෝෂයෙන් පාඩම් කරපු ටික ඇති මට මේකෙන් පාස් වෙන්න පුළුවන් මට යටිහිත මට උදව් කරනවා කියන හැඟීම නිදා ගන්න ගියොත් බොහෝ විට අපිට ඒ විභාගයේ පහසු විභාගයක් බවට පත් වෙනවා. ක්‍රීඩා තරඟයකට ගියොත් ඒ ක්‍රීඩා තරඟෙනොත් අපිට අනිවාර්ය ජයක් ලබා ගන්න හැකියාව ලැබෙනවා. අපි හීන ගැන කතා කරමු මේ විරාමයෙන් අනතුරු අපි නැවතත් කතා බහ කරන්න සූදානම් ඉන්නවා.